පංචශීලයේ සුද්ධ සමාදන් වුණේ නැති වුණාට සුද්ධ එයට අනුගත වුණා. රටට අනුගත වුණා. රටට අනුගත වෙලා ඒ අනුව කටයුතු කළා. රටේ තියෙන සම්ප්‍රදාය බලලා, රටේ වැඩි ජනතාවක් ඉන්නේ බලලා එහෙම කිව්වා. දැන් රටේ වැඩි ජනතාවක් ඉන්නේ මොකද්ද? ඒගොල්ල තමයි ඒ රටේ උරුමකාරයෝ හැටියට බොහෝ රටවල් සැලකුවේ. දැන් ප්‍රංශේ වගේ රටකදී ගියාම මම මුලදී කිව්වා ඒගොල්ලෝ බලන්නේ ප්‍රංශ කතා කරන්න පුළුවන්ද කියලා. ඒගොල්ලෝ කතා කරන්නේ ප්‍රංශේ. ප්‍රංශ කතා කරන්න බෑ කියලා හිතනොත් තමයි ඒගොල්ලෝ ඉංග්‍රීසියට බහින්නේ. අපේ කොහොමද? අපේ රටේ කොහොමද? එතකොට මෙන්න මේ ජන ආකල්පය හදන්නට පංචශීලයෙන් පුළුවන්. දැන් පහුගිය දවසේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා වැඩපිළිවෙලක් ගෙනාවා. ඒ වැඩපිළිවෙල ගෙනාපු අය මේක ආපස්සට ගත්තා. මොකෝ ආපස්සට ගත්තේ? පංචශීලය කඩන වැඩක් එතන තිබුණේ. කුමරි බඹසර කඩන වැඩක් එතන තිබුණේ. එතකොට කුමර බඹසර කඩන වැඩක් එතන තිබුණේ. මම මේ කාරණා පැහැදිලි කරායින් පස්සේ කමෙන්ට් එකක් දාලා තියුණා ඔබ වහන්සේගේ කුමර බඹසර කොහොමද කියලා. ඒ මිනිහා දන්නේ නැහැ කුමර බඹසර කාටද මොකද්ද සංස්කෘතියක් දන්නේ නැහැ, බණක් දහමක් දන්නේ නැහැ, බණක් දන්නේ නැහැ, දහමක් දන්නේ නැහැ, රට මොකද්ද දන්නේ නැහැ, ඉන්නේ මොකද දන්නේ නැහැ, අල්ලපු ගෙදර මිනිස්සුන්ට කටයුතු කරන්නේ කොහොමද දන්නේ නැහැ, පවුලෙමත් සමගියක් නැහැ. මේගොල්ලා රටක් හදන්න යනවා, ජාතියක් හදන්න යනවා, නිරාගමික සංකල්පයක් ගේන්න හදනවා. එතකොට අපි දකිනවා ඔය සමාජය තුල තියෙන මේ කටයුතු කාරණා පිළිබඳව අපි මිනිස්සුયો හැටියට නිවැරදි ඥානයක් ලබා ගන්න ඕන. අංක 1 විවේචනය කියලා කියන්නේ ඥානයේ උතුරා යන කොටස්. ඒ කියන්නේ තමන් දැනුමින් පිරිපුන් වෙන්න ඕන. තමන් දැනුමින් පිරිසිදු වෙන්න ඕන. තමන්ට පිරිසිදු දැනුමක් තියෙන්න ඕන. එතකොට එහෙම ඥානයක් නැතුව විවේචනය කරන්න යනවා කියලා කියනකොට එතනම තියෙනවනේ අඩුව. දැන් බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් සූදානම් වුණා බුදුවරයෙක් හැටියට සමාජයට අදාළ දේ අවශ්‍ය දේ දැනුම ලබා දෙන්න. බුදුරජාණන් වහන්සේ මහජනතාවට ලබා දුන්නේ බුදුරජාණන් වහන්සේ දන්න දැනුම නෙවෙයි. උන්වහන්සේ දන්න දැනුම මහ විශාලයි. ඒ මහ විශාල දැනුමෙන් සත්වයාට මිනිස්යාට අවශ්‍ය කාරණා ටික විතරයි උන්වහන්සේ පැහැදිලි කරේ. ඒක බුදුරජාණන් වහන්සේම කියනවනේ සින්සපාවනේ මහා කොළ ගොඩක් කොළ මිටක් අතට අරගෙන උන්වහන්සේ අහනවා මේ මගේ අතේ තියෙන කොළද මේ මහා වනයේ තියෙන කොළ ප්‍රමාණයද වැඩි කියලා. පුංචි දරුවෙකුට හිතෙන්න පුළුවන් මේක මහා මොන විහිළු කතාවක්ද කියලා. ඇයි මේ ඕන කෙනෙකුට තේරෙන බොන්ඩි සූරිය ළමයට පවා තේරෙන පුංචි ප්‍රශ්නයක් නෙමෙයි අහන්නේ. අතේ තියෙන කොළ මිටද වැඩි වනයේ තියෙන කොළද වැඩි කියලා අහනකොට මේකට උත්තරයක් දෙන්න පොඩි එකා වුණත් දන්නවා. ඒක ඇත්ත. හැබැයි ඒ කාරණේමද වැදගත්. ඒ කාරණේ තුලින් බුදුරජාණන් වහන්සේ ලෝකයට දුන්න පණිවිඩයද වැදගත්. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මම ඔබට දේශනා කරපු ප්‍රමාණය මේ කොළමිට වගේ. උත්තරේ මම දන්න ඥානය මේ මහා වනයේ තියෙන මහා කොළ ප්‍රමාණය වගේ. දැන් බලන්න උන්වහන්සේ කියන්න හදනකොට ප්‍රශ්නේ ගැටලුව මේක මහා සරලයි. එයට උත්තරය දීලා අපේ ඔළුවට කරුණු පොවනකොට මහා දැනුමක්
මහා දැනුම් සම්භාරයක්, මහා ඥාන සම්භාරයක් අපිට දුන්නා. බුද්ධ ඥාන විශාලයි. ඒ බුද්ධ ඥාණයෙන් අපිට කිව්වා මේ ලෝකයේ ලස්සන ජීවිතයක් ගත කරනවා නම්, අභිමානවත් ජීවිතයක් ගත කරනවා නම්, ආලෝකමත් ජීවිතයක් ගත කරනවා නම්, ප්‍රභාමත් ජීවිතයක් ගත කරනවා නම්, තමා තුළ ඉඳන් සමාජයට විසුරුවන, තමාගේ අභ්‍යන්තරයේ ඉඳලා පරිසරයට තිලින කරන, පරිසරයට ප්‍රදානය කරන කාරණා 5ක් තමන් තුළ තියෙනවා කියලා. තිබිය යුතුය කියලා. ඒ අනුව ජීවත් විය යුතුය කියලා. ඒකට කිව්වේ පන්සිල්. පංචශීලයට අනුව ජීවත් වෙන කෙනෙකුට බය නැහැ, සැක නැහැ, තරහ මරහ නැහැ. එයාගේ න්‍යාය පත්‍රයේ ඉඳගෙන එයාගේ අරමුණු ජයග්‍රහණය කරනවා. ඒ අරමුණු ජයග්‍රහණය කරමින් ටික ටික ඉදිරියට යනවා. මේ ලෝකේ ජීවත් වෙන බෞද්ධ ජනතාවට උනත් පැහැදිලි කරන්න ඕනේ, ඔබට ඔබේ ජීවිතය තුළ පංචශීලය තියෙනවද, පංචශීලය නැද්ද කියලා ඔබ විමසා බලන්න ඕන. අනිත් අය ගාව තියෙනවද නැද්ද කියලා හොයන එක ඔයාට අදාළ එකක් නෙවෙයි. ඒක ඔයාට අදාළ නෑ. ඒක ඔයාගේ අදාළ බවෙන් පිට එකක්. ඔයාට අදාළ එකක් තියෙනවා. ඒ කාරණේ තමයි ඔබ තුල පංචශීලයේ තියෙනවා. ඔබ පංචශීලයේ සමාදන් වෙනවා. ඔබ සමාදන් වෙන පංචශීලයට ඔබේ ජීවිතයට අවංකව ඔබ සාධාරණය කරනවා. සමහර වෙලාවට ඔබට සතිය දවස් 5ෙම මේක කරන්න බැරුව වෙන්න පුළුවන්. මාසෙම මේක කරන්න බැරි වෙන්න පුළුවන්. අවුරුද්දෙම මේක කරන්න බැරි වෙන්න පුළුවන්. මේ ජීවිත කාලෙම ඔබට එහෙම කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ ජීවිත කාලෙම, අවුරුද්දෙම, මාසෙම, දවස් 7ෙම මේ 5ම එක විදියට රකින්නේ කියන එකක් නෙවෙයි මේ කියන්නේ. ඔබට ශක්ති ප්‍රමාණය තියෙන්නේ කොතනද? ඔබට පුළුවන් කොහොමද? ඒ තුල ඔබ ඒ ගුණ ධර්මයේ වඩලා ඔබ ආත්ම තෘප්තියක්, සතුටක් ලබා ගන්නට ඔබට ලකුණු දාගන්න. අනිත් අයගේ ලකුණු කපන්න යන්න එපා. මේ ලෝකේ ඉන්නවා 4 දෙනෙක්. පන්සිල් සමාදන් වෙනවා, පන්සිල් රකින්නේ නැහැ. පංචශීලයේ ආරක්ෂා කරනවා, පන්සිල් සමාදන් වෙන්නේ නැහැ. පන්සිල් සමාදන් වෙනවා, එය ආරක්ෂා කරනවා. පංචශීලයේ සමාදන් වෙන්නෙත් නැහැ, එය ආරක්ෂා කරන්නෙත් නැහැ. ඔයා මොන ගොඩේද? ඔබ ඉන්නේ කොහෙද?